ජීවිතයේ කුමන වූ අවස්ථාවක සමහරට අවුරුද්ද දෙවතාවක් හෝ තුන් වතාවක් ඔබට සිදු වෙනවා full blood count report එකක් ලබා ගන්න. ඒ කියන්නේ සම්පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තාවක් ලබා ගන්න. මේ වාර්තාව ඔබගේ අතට ගත්තට පස්සේ මේ වාර්තාවේ සඳහන් වෙනවා hemoglobin, ඊට පස්සේ රතු රුධිර සෛල, ඒ කියන්නේ red blood cells, ඊට පස්සේ සුදු රුධිරාණු සෛල වර්ග අපි කියනවා white blood cells, ඒ වගේම පට්ටිකා platelets. දැන් අද වීඩියෝ එකේ මම කියා දෙන්න බලාපොරොත්තු වෙනවා සුදු රුධිරාණු සෛල වර්ග සම්බන්ධයෙන්. ඒ කියන්නේ differential count එහෙම නැත්නම් white blood cells කියලා දක්වන මේ සෛල වර්ග පහ සම්බන්ධයෙන්. අපි කියනවා neutrophils, eosinophils, basophils, lymphocytes, monocytes කියලා දක්වන්න පුළුවන්. ඔබගේ ශරීරයේ තිබෙනවා ප්‍රශක්තිකරණ පද්ධතිය. අපි කියනවා immune system එක. මේ ප්‍රශක්තිකරණ පද්ධතියේ ඉන්න ප්‍රධානම සෛල වර්ග පහ තමයි මම මේ දැක්කුවේ. එතකොට ඔබගේ ශරීරයේ විවිධාකාරයේ ආසාදන වලින් බැක්ටීරියා ආසාදන, viral infection, ඒ කියන්නේ වෛරස් ආසාදන, දිලීර ආසාදන මේ වගේ ආසාදන වලින් ආරක්ෂා කරගන්නේ මේ සෛල වර්ග පහ. එතකොට මේ සෛල වර්ග පහ කුමක්ද? මේ සෛල වර්ග තිබෙන්න ඕනේ රේන්ජ් එක කුමක්ද? මේ සෛල වර්ග එකින් එකට වැඩිවීමට බලපාන හේතු සාධක මොනවද? අඩුවීමට බලපාන හේතු සාධක මොනවද? ඉතින් ඒ සම්බන්ධව සම්පූර්ණ අවබෝධයක් අද වීඩියෝ එකෙන් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ කිවරනකම් හොඳින් අහගෙන ඉන්න. මන්ද මුලින් වෙනවා නියුට්‍රොපිල්ස් වලට. ඔබගේ ශරීරයේ වැඩිපුරම තිබෙන සුදු රුධිරාණු සෛල වර්ගය. 40%ත් 75 අතර ප්‍රමාණයක් නියුට්‍රොපිල්ස් තිබෙනවා. මේවා ක්‍රියා කරන්නේ හදිස්සිය ආරක්ෂකයන් විදියට. දැන් හිතන්න ඔබගේ ශරීරයට බැක්ටීරියා ඇතුල් වෙනවා. බැක්ටීරියා ආසාදනයක්. එහෙම නැත්නම් දිලීර අපි කියන ෆංගයි ඇතුල් වෙනවා. මෙහෙම ඇතුල් වුණාට පස්සේ ඒ ස්ථානවලට නියුට්‍රොපිල්ස් ගමන් කරලා පැගෝසයිටෝසිස් කියන ක්‍රියාවලිය මගින් මේ දිලීර සහ බැක්ටීරියා විනාශ කරනවා. නියුට්‍රොපිල් කවුන්ට් එක වැඩි වීමට අපි කියනවා නියුට්‍රොපීලියා කියලා. ප්‍රධාන වශයෙන් බැක්ටීරියා ආසාදන, නියුමෝනියා, ඊට පස්සේ ඇපෙන්ඩිසයිටිස්, ඊළඟට UTI අපි කියන මුත්‍රා ආසාදනයක් තියෙන ඒ නිසා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ශරීරයේ සැරව පිරුණු ගෙඩි තියෙන නම් ඒ නිසා නියුට්‍රොපිල් කවුන්ට් එක වැඩි වෙන්න පුළුවන්. නියුට්‍රොපිල් කවුන්ට් එක වැඩි වෙන්න පුළුවන් ඔබගේ ශරීරයේ දැඩි පිළිස්සුන් තුවාල තිබේ නම්, ඊට පස්සේ ඔබට heart attack, myocardial infarction වගේ තත්ත්වයක් තිබේ නම්, ඒ වගේම ඔබ ශල්‍ය කර්මය සඳහා මුහුණ දීලා හිටියා නම් මේ නිසා නියුට්‍රොපිල් කවුන්ට් එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ඉන්නේ දැඩි මානසික ආතතියෙන් නම් මේ නිසා නියුට්‍රොපිල් කවුන්ට් එක වැඩි වෙන්න පුළුවන්. ගර්භණී භාවයෙන් ඉන්නවා නම් ඒ නිසා නියුට්‍රොපිල් කවුන්ට් එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම සමහර ඖෂධ නිසා නියුට්‍රොපිල් කවුන්ට් එක වැඩි වෙන්න පුළුවන්. කෝටිකොස්ටෙරොයිඩ් වගේ ඖෂධ නිසා. නියුට්‍රොපිල් කවුන්ට් එක අඩු වීම අපි දක්වනවා නියුට්‍රොපීනියා කියලා. ප්‍රධාන වශයෙන් viral infection වෛරස් ආසාදන නිසා නියුට්‍රොපිල් කවුන්ට් එක අඩු වෙන්න පුළුවන්. hepatitis, HIV, ඊට පස්සේ Epstein Barr virus, ඒ වගේම දරුණු ඉන්ෆ්ලුවෙන්සා වගේ තත්ත්වයන් නිසා නියුට්‍රොපිල් කවුන්ට් එක අඩු වෙන්න පුළුවන්. මේ අඩුවීම සිදු වෙන්නේ ඇටමිදුළුවේ සෛල නිෂ්පාදන ක්‍රියාවලිය తాවකාලිකව අඩාල වීම නිසා. ඒ වගේම බෝන් මැරෝ මේ ඇටමිදුළුවට බලපෑමක් සිදු වෙනවා කීමෝതെරපි වගේ ඖෂධ නිසා. ඒ කියන්නේ විකිරණශීලී ප්‍රතිකර්ම නිසා මේ නියුට්‍රොපිල් කවුන්ට් එක අඩු වෙන්න පුළුවන්. ඒ වගේම aplastic anemia කියන තත්ත්වය නිසා නියුට්‍රොපිල් කවුන්ට් එක අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රශක්තිකරණ පද්ධතියේ රෝගී තත්ත්වයන් තියෙනවා අපි කියන autoimmune diseases කියලා. lupus ඒ වගේම rheumatoid arthritis කියන රෝගී තත්ත්වයන් නිසා නියුට්‍රොපිල් කවුන්ට් එක අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ఔෂධවල බලපෑම ගැන සඳහන් කරොත් සමහර ඇන්ටිබයොටික්ස් නිසා නියුට්‍රොපිල් කවුන්ට් එක අඩු වෙන්න පුළුවන්. මම කියනවා දෙවැනි සෛල වර්ගයට ලිම්ෆොසයිට්ස්. ඔබගේ ශරීරයේ තිබෙන්න ඕනේ 20%ත් 45 අතර ප්‍රමාණයක් මේ ලිම්ෆොසයිට් කවුන්ට් එක. ඔබගේ ශරීරයේ viral infection අපි කියන වෛරස් ආසාදන වලින් ආරක්ෂා කරගන්න ප්‍රධාන වශයෙන් ක්‍රියා කරන්නේ ලිම්ෆොසයිට්ස්. ලිම්ෆොසයිට්ස් වර්ග තිබෙනවා. T cells කියලා තිබෙනවා, B cells කියලා තිබෙනවා, NK cells කියන natural killer cells කියලා සෛල වර්ග තිබෙනවා. දැන් ඔබගේ ශරීරයට viral infection එකක්, වෛරස් ආසාදනයක් ඇතුළු වුණොත් මේ ලිම්ෆොසයිට්ස් වේගෙන් ක්‍රියා කරලා ඒවා විනාශ කරන්න කටයුතු කරනවා. දැන් මම සඳහන් කරා වගේ viral infection වෛරස් ආසාදනයකදී ලිම්ෆොසයිට් කවුන්ට් එක වැඩි වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් infectious mononucleosis, කක්කල් කැස්ස, සරම්ප, කම්මුල්ගාය, පැපොල, ඒ වගේම හෙපටයිටිස් වගේ තත්ත්වයන් වලදී මේ කවුන්ට් එක වැඩි වෙනවා. ඒ වගේම කාලයක් තිබෙන බැක්ටීරියා ආසාදන, ක්ෂය රෝගී අපි කියනවා ටියුබර්කියුලෝසිස් කියන තත්ත්වය නිසාත් මේ ලිම්ෆොසයිට් කවුන්ට් එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම සිපිලිස් වගේ තත්ත්වයන් නිසාත් මේ කවුන්ට් එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ලේපිලිකා අපි කියනවා ලියුකේමියා වගේ තත්ත්වයන් වලදීත් ලිම්ෆොසයිට් කවුන්ට් එක වැඩි වෙන්න පුළුවන්. අඩුවීමට බලපාන හේතු සාධක ගැන කතා කරොත් මුලින්ම HIV. මේ HIV කියන වෛරස් එක ලිම්ෆොසයිට්ස් වලට මේ T cells වලට ඇටැක් කරලා ඩිරෙක්ට්ලි ඇටැක් කරලා ඒවා විනාශ කරනවා. ඒ වගේම කෝටිකොස්ටෙරොයිඩ් කියන ඖෂධය නිසාත් මේ කවුන්ට් එක අඩු වෙන්න පුළුවන්. ඒ වගේම රුධිරය පුරා ආසාදනයක් පැතිරලා තියෙන සෙප්සිස් වගේ තත්ත්වයක් තිබේ නම් මේ ලිම්ෆොසයිට් කවුන්ට් එක අඩු වෙන්න පුළුවන්. ලිම්ෆොසයිට් ගත්තට පස්සේ මේවා විකිරණ වලට අධික ලෙස සංවේදී. ඒක නිසා විකිරණ වලට නිරාවරණය වෙනවා නම් ලිම්ෆොසයිට් කවුන්ට් එක අඩු වෙන්න පුළුවන්. මම දැන් කියනවා මොනොසයිට්ස් වලට ඔබගේ ශරීරයේ තිබෙන විශාලතම සුදු රුධිරාණු සෛල වර්ගය. සම්පූර්ණ සුදු රුධිරාණු සෛල ප්‍රමාණයෙන් 2.10 අතර ප්‍රමාණයක් මොනොසයිට්ස් තිබෙනවා. මොනොසයිට්ස් වල ප්‍රධානම කාර්යභාරයන් විදිහට දක්වන්න පුළුවන් මැරුණු සෛල කොටස් අපි කියනවා ඩෙබ්‍රීස් ඉවත් කරන්න කටයුතු කරනවා. ඒ වගේම හානි වුණු පටක් කොටස් මේ ටිෂුස් රිපෙයාර් කරන්න උපකාරී වෙනවා. ඊළඟට ඔබගේ ශරීරයට ඇතුළු වෙන බැක්ටීරියා දිලීර විනාශ කරන්න උපකාරී වෙනවා. මොනොසයිට් කවුන්ට් එක වැඩි වීමට අපි කියනවා මොනොසයිටෝසිස් කියලා. ප්‍රධාන වශයෙන් ක්ෂය රෝගය, ටියුබර්කියුලෝසිස්,
ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් ඒ වගේම දිලීර ආසාදනවලදී මොනොසයිට් කවුන්ට් එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයන් තියෙනවා. අපි කියන ඔටෝඉමියුන් ඩිසීසස් කියලා. ප්‍රධාන වශයෙන් ක්‍රෝන් ඩිසීස්, ඉන්ෆ්ලමේටරි බවල් ඩිසීස්, ඒ කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් රෝගී තත්ත්වයක්. ඒ වගේම ලූපස් කියන රෝගී තත්ත්වයන් වලදී මොනොසයිට් කවුන්ට් එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම හිතන්න ඔබ දරුණු ආසාදන තත්ත්වයකින් ඉඳලා සුවවන අවධිය පසු වෙන්න කියලා. දැන් මේ වගේ ආසාදන තත්ත්වයක් තිබුණා කියන්නේ ඔබගේ ශරීරයේ මැරුණු සෛල කොටස් තිබෙනවා. දැන් මේවා ක්ලියර් කරන්න අවශ්‍යයි. එතකොට මොනොසයිට් කවුන්ට් එක වැඩි වෙනවා. දැන් මේ වගේ අවස්ථාවකදී ඔබ චෙක් කළොත් එහෙම මොනොසයිට් කවුන්ට් එක වැඩි වීමක් පෙන්වන්න පුළුවන්. මොනොසයිට් කවුන්ට් එක අඩු වීමට අපි කියනවා මොනොසයිටෝපීනියා කියලා. ප්‍රධාන වශයෙන් කීමෝതെරපි වගේ ඖෂධ නිසා, ඒප්ලාස්ටික් ඇනීමියා වගේ රෝගී තත්ත්වයන් නිසා. ඒ වගේම ලියුකේමියා සමහර ලේපීලිකා තත්ත්වයන් වලදී මොනොසයිට් කවුන්ට් එක අඩු වෙන්න පුළුවන්. ඒ වගේම සමහර ඖෂධ නිසා, කෝටිකොස්ටෙරොයිඩ් වගේ ඖෂධ නිසා මේ මොනොසයිට් කවුන්ට් එක අඩු වෙන්න පුළුවන්. ඊළඟට මම යනවා යෝසිනෝෆිල්ස් වලට. සම්පූර්ණ සුදු දුරාණු සෛල ප්‍රමාණයෙන් 1.1ත් 6ත් අතර ප්‍රමාණයක් යෝසිනෝෆිල්ස් තිබෙනවා. දැන් ඔබගේ ශරීරයට කිසියම් පැරසයිට්ස් අපි කියන පරපෝෂිතයන් ඇතුළු වුණොත් එහෙම මේ පරපෝෂිතයන් වළක්වන්න විනාශ කරන්න උපකාරී වෙන්නේ යෝසිනෝෆිල්ස්. යෝසිනෝෆිල් කවුන්ට් එක වැඩි වීමට අපි කියනවා යෝසිනෝපීලියා කියලා. යෝසිනෝෆිල් කවුන්ට් එක වැඩි වෙනවා සමේ කැසීම්, ඇදුම, පීනස වගේ තත්ත්වයන් වලදී. ඊළඟට දක්වන්න පුළුවන් පන් රෝග පරපෝෂිත ආසාදන තත්ත්වයන් වලදී යෝසිනෝෆිල් කවුන්ට් එක වැඩි වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් කිරිපන් රෝගී තත්ත්වයන්, කොකුපන් රෝගී තත්ත්වයන් වලදී වැඩි වෙන්න පුළුවන්. ඊළඟට දක්වන්න පුළුවන් ඖෂධ වලට දක්වන ප්‍රතික්‍රියා drug induced hypersensitivity වගේ තත්ත්වයන්. ඒ වගේම සමහර ඇන්ටිබයොටික්ස් වලට දක්වන ප්‍රතික්‍රියා නිසාත් මේ යෝසිනෝෆිල් කවුන්ට් එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රශක්තිකරණ පද්ධතියේ සමහර රෝගී තත්ත්වයන් නිසා මේ ඔටෝඉමියුන් කියන රෝගී තත්ත්වයන් නිසා යෝසිනෝෆිල් කවුන්ට් එක වැඩි වෙන්න පුළුවන්. යෝසිනෝෆිල් කවුන්ට් එක අඩු වීමට අපි කියනවා යෝසිනෝපීනියා කියලා. සෙප්සිස් වගේ තත්ත්වයක්. ඒ කියන්නේ රුධිරය පුරා බැක්ටීරියා පැතිරලා තියෙනනම් ඒ නිසා ආසාදනයේ උඩුදුවලා තියෙනනම් මේ නිසා යෝසිනෝෆිල් කවුන්ට් එක අඩු වෙන්න පුළුවන්. ඒ වගේම මේ ස්ටෙරොයිඩ් වගේ ඖෂධ භාවිතය නිසා මේ කවුන්ට් එක අඩු වෙන්න පුළුවන්. ඊළඟට මම එනවා බෙසෝපිල්ස් වලට. ඔබගේ ශරීරයේ තිබෙන සම්පූර්ණ සුදු දුරාණු සෛල ප්‍රමාණයෙන් 0.5ත් 1ත් අතර ප්‍රමාණයක් තමයි බෙසෝපිල්ස් තිබෙන්නේ. ඒ කියන්නේ ඊටාම කුඩා අගයක්. දැන් මේ බෙසෝපිල්ස් සෛල තුල හිස්ටමීන් සහ හෙපරින් කියන රසායනිකයන් අන්තර්ගත වෙනවා. දැන් ඔබගේ ශරීරයේ කිසියම් ඇලර්ජි තත්ත්වයක් එම තත්ත්වයන් වළක්වන්න මේ බෙසෝපිල්ස් වල තිබෙන රසායනිකයන් උපකාරී වෙනවා. බෙසෝපිල් කවුන්ට් එක වැඩි වීමට අපි කියනවා බෙසෝපීලියා කියලා. බෙසෝපිල් කවුන්ට් එක වැඩි වෙන්න පුළුවන් ඇටමෙදුළු ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් ලියුකේමියා වගේ රෝගී තත්ත්වයන් නිසා. ඒ වගේම ඇලර්ජි තත්ත්වයන් ඇනෆිලැක්සිස් කියන තත්ත්වයන් වලදී මේ කවුන්ට් එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්ථි අඩු ක්‍රියාකාරීත්වයක් හයිපෝතයිරොයිඩිසම් කියන තත්ත්වයන් වලදීත් මේ අගේ සුළු වශයෙන් වැඩි වෙන්න පුළුවන්. බෙසෝපිල් කවුන්ට් එක අඩු වීමට අපි කියනවා බෙසෝපීනියා කියලා. දැන් බෙසෝපිල්ස් තිබෙන්නේ 0.5යි 1යි අතර. ඒකට බෙසෝපිල්ස් අඩු වුණොත් එහෙම මේ අඳුර ගන්න අපහසු වෙනවා. ක්ලිනිකලි මේ අඳුර ගන්න අපහසු වෙනවා. ඉතින් අර දරුණු රෝගී තත්ත්වයන් වලදී ඇරෙන්න අනිකුත් තත්ත්වයන් වලදී මේ බෙසෝපිල් කවුන්ට් එක අඩු වීම එතරම් විනිශ්චය කරන්නේ නැහැ. වීඩියෝට පොඩි බාධා කිරීම සියලුම වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ ඇතුළත් කරලා මම අද පොඩි ඊබුක් එකක්. පිටු 136කින් සමන්විතයි සියලුම රුධිර පරීක්ෂණ, කල්චර් ටෙස්ට්, බයොප්සි ටෙස්ට් සම්බන්ධව තොරතුරු තිබෙනවා. සිංහල භාෂාවෙන් මේ හදලා තියෙන්නේ. ඉතාම පහසු මුදලකට මේ මිලදී ගන්න පුළුවන්. අපිව සම්බන්ධ කරගන්න අවශ්‍ය කරන WhatsApp contact link එක තියෙනවා comment section එකේ. මම හිතනවා අද වීඩියෝ එකේ සුදුරු දුරාණු සෛල වර්ග 5 සම්බන්ධයෙන් සම්පූර්ණ අවබෝධයක් ඔබ ලබා ගන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක පුළුවන් තරම් share කරන්න, comment කරන්න ඔබගේ අදහස්, ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න, channel එකත් එක්ක එකතු වෙන්න කැමති නම් channel එක subscribe කරන්න. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් එක්ක මුණ ගැහෙමු.